කල්පයක් ගියත් විකල්පයක් නොමැත. කෙමිස්ට්‍රි නම් කල්ප විදුරංග. හරි අපි ඕගනික් වල පාස් පේපර්ස් ටික කතා කරගෙන ඉන්නේ 2023 වෙනකන් කතා කරලා තියෙන්නේ. ඕගනික් එසේ ටික 24 ප්‍රශ්න තියෙන්නේ. 2024 බලන්න 8 වෙනි ප්‍රශ්නේ 8 එකම කාබනික ආරම්භක ද්‍රව්‍ය ලෙස එතනෝල් භාවිතා කරමින් පහ සංයෝගය රෝම ඉලක්කම් 5 සංයෝගයේ සෑදීම සඳහා සෑදීම් පිණිස වූ ප්‍රතික්‍රියා අනුක්‍රමයක් පහත දී ඇත. හරි. PQRSTU සංයෝග ව්‍යුහ ඇඳීමෙන් සහ 1 සිට 6 දක්වා සුදුසු ප්‍රතිකාරක දී ඇති ලයිස්තුවෙන් පමණක් තෝරාගෙන ලිවීමෙන් ඉහළදී ඇති ප්‍රතික්‍රියා අනුක්‍රමය සම්පූර්ණ කරන්න. දැන් 23 ගාන වගේම තමයි යන්නේ. දැන් ওই පාස් පේපර් කරලා යන සීන් එක ඕක තමයි හරි. දැන් ඔයා හිතනවනේ දැන් 2025 ගාන දැන් මේ පාර එන්න තියෙන ගාන. හරි. දැන් 23 24 ළඟ ඒවා කරලා වැඩක් නැහැ. ඒකම හම්බෙන්නේ නැහැ ඉතින්. හරි. අර රටාව ඒකම තමයි. හරි පාස් පේපර් ස්ටික් කරලා තියෙනවා නම් එහෙම මේ ලොකු වෙනසක් නැහැ මේ වේ. එකම රටාවෙන් ඉන්නේ. දැන් ප්‍රතික්‍රියා අනුක්‍රමය සම්පූර්ණ කරන්න කියලා කිව්වට පස්සේ හොඳට මතක තියාගන්න. ඔය ABCDEF මොන හරි තියෙන නෑ AB නෙවෙයි PQRSTUV ඔය සංයෝග ලියන්න යන්න එපා. ප්‍රතිකාරක 1 2 3 4 5 ප්‍රතික්‍රියා වලට ඕන කරන ප්‍රතිකාරක වෙනෙනම විතරක් ලියන්න බෑ. මේක පරිවර්තනයක් විදිහට හදලා පෙන්නන්න. ප්‍රතික්‍රියා අනුක්‍රමය සම්පූර්ණ කරන්න කියලා කියන්නේ. මේවට අදාළ සංයෝග ලියන්න කියලා නෙමෙයි කියන්නේ. හරි. දැන් ඒක කරන්න යන්න එපා. ඒකට හේතුව තමයි ඉතින් වට ලකුණු දෙයි ගොඩක් වෙලාවට. හැබැයි ඒගොල්ලෝ කියන්නේ ඒක නෙමෙයි. හරි. ලකුණු අඩු වෙන්න හරි මොන හරි වෙන්න ඉඩකඩක් තියෙනවා ඉතින්. එහෙම වුණා. දැන් බලන්නකො මේක තියෙන්නේ. මම මේක ඇඳ ගන්නම් මුලින් හරි මම ওই පරිවර්තනයේ දීලා දෙන කොටු ටික ඇඳගත්තා. ඒ කියන්නේ ඒකේ දීලා තියෙන හැඩයටම නෙමෙයි ඒක ඇඳගත්තා. හරි. දැන් බලන්නකො මේකේ දැන් ලිස්ට් එකේ කාබන් ගාන බැලුවොත් එහෙම ආරම්භයේ කාබන් 2යි. මෙතන ඉන්නවා කාබන් 6ක්. කාබන් 6ක් වෙලා කාබන් ගාන වැඩි වෙලා තියෙනවා. හරි. එහෙම කාබන් ගාන වැඩි වෙනකොට මෙහෙම Q කියලා සංයෝගයක් පියවර දෙකෙන් හදාගෙන පියවර දෙකෙන් ටක් ගාලා Q කියලා සංයෝගයක් හදාගෙන ඒ Q කියන එකව තැන් දෙකකදී එකතු කළා ඔය. මෙතනදී එකතු කළා. ආයි මෙතනදී එකතු කළා Q. හරි. එහෙනම් කාබන් දෙක මෙතනදී 4ක් වෙනවා. මෙන්න මෙතනදී 6ක් වෙනවා. හරි. එහෙම වෙන්න එපා. ඒකට දැන් කාබන් 2යි තියෙන්නේ. දැන් කාබන් දෙක එකකින් Q කියලා එකක් හදනවා. උත් කාබන් 2 එකක් වෙන්න එපා. හරි. දැන් මේ කාබන් 6යිනේ. එතකොට මෙතනදී එක තැනකදී Q කියලා එකව එකතු කළා. එහෙනම් මෙතනදී කාබන් ගන්න 4ක් වෙනවා. Q එකතු කරාට පස්සේ මෙතන S කියන එක කාබන් 4ක එකක් වෙනවා. ඊට පස්සේ I T කියන එකට Q එකතු කරනවා. I කාබන් 2ක් එකතු කරනවා. එතකොට මෙතන 4ක් ඉන්නේ. ඊට I කාබන් 2ක් එකතු කරලා මෙතන තමයි කාබන් 6ක් වෙන්නේ. ඕකනේ වැඩි. චූටි මොලේට ඔන්නෝක මුලින් තේරෙන්න ඕන. හරි. ඒකට දැන් මේ එකතු කරලා තියෙන්නේ මෙහෙම එක්කෙනෙක් නේ. මූ ඇවිල්ලා කාබන් ගාන වැඩි කරන්න පුළුවන් සංයෝගයක් වෙන්න බෑ Q කියන එක. බලන්න කාබන් ගාන වැඩි කරන්න පුළුවන් ලිස්ට් එකේ මොනවද තියෙන කියලා ක්‍රම. බලපු ගමන් තියෙන්නේ ග්‍රීනට් ප්‍රතිකාරකය. එහෙනම් මේ Q කියන එක ෂුවර් ඇන් ෂුවර් ග්‍රීනට් ප්‍රතිකාරක අණුවක්. හරි. ග්‍රීනට් ප්‍රතිකාරක අණුවක් වෙන්න ඕන. ග්‍රීනට් ප්‍රතිකාරකයක් වෙන්න ඕනේ. කාබන් දෙකේ ග්‍රීනට් ප්‍රතිකාරකෙ ඉතින් තව මොනවද එහෙම බල බල ඉන්න දෙයක් නැහැ. ටක් ගාලා ලියන්න තියෙන්නේ. CH3 CH2 MgBr ද MgCl ද කියන ප්‍රශ්නයක් තියෙනවා. ලිස්ට් එකේ බලන්න PBr3 එහෙමනේ තියෙන්නේ. ලිස්ට් එකේ PBr3 නේ තියෙන්නේ. එහෙනම් MgBr වෙන්න ඕන මේක. ඊට කපිරම් මෙහන් ලියන්න පුළුවන් CH3 CH2 Br වලට මැග්නීසියම් වියලි ඊතර දාලා තමයි යෝග හදාගන්නේ. හරි. OH කාණ්ඩයක් Br ගන්න පුළුවන් PBr3 හරි PBr5 හරි ලිස්ට් එකේ තියෙන ඕන PBr3 තියෙනවා. ඒක දාන්න. හරිනේ. ඔන්න ග්‍රීනට් ප්‍රතිකාරකය හැදුවා. හරි. ග්‍රීනට් ප්‍රතිකාරකයත් එක්ක කාබන් වැඩි වෙන ක්‍රම. අතන ග්‍රීනට් ප්‍රතිකාරකය තියෙනවා. මෙතනදී කාබන් 4ක් වෙන්න ඕනේ. ඒක අපි දැන් ඉගෙන ගත්තේ. ඔව් කාබන් වැඩි වෙන ක්‍රම තියෙනවා. ග්‍රීනට් ප්‍රතිකාරකයත් එක්ක මතක නම්. හරිද? එකක් ඇල්කිල් හෙලයිඩ්. හරි. දැන් මම
සංයෝගවල නම් ලියන්න නැතුව ඇඳලා පෙන්නනවා. දැන් කාබන් දෙකයිනේ මොන මගුල කරක් තියෙන්නේ. ඒතකොට ඇල්කිල් හෙලයිඩ් කාබන් දෙකේ ඇල්කිල් හෙලයිඩ් එක මේක වගේ එකක්. CH3 CH2Br. දෙවෙනි එක ඇල්ඩිහයිඩ් කීටෝන කාබන් දෙකේ කීටෝනයක් නැහැ. කාබන් දෙකේ ඔහොම ඇල්ඩිහයිඩ් යන්නම් තියෙනවා. මෙයා. තුන්වෙනි එක අම්ල හෙලයිඩ් තමයි ප්‍රධානවනේ. ක්ලෝරින් හරි බ්‍රෝමින් හරි. ඔය ක්‍රම තුනනේ තියෙන්නේ. ඔය ටික තමයි තියෙන්නේ. එහෙනම් ඔය තුනෙන් එකෙක් මෙතනදී හැදිලා R වලදී. මේ R කියන්නේ ඔය තුනෙන් එකෙක්. වන් ෂොට් ඕක හැදිලා තියෙනවා. හරි. දැන් ඔගේ BR එක හදන්නත් බඩු තියෙනවා ලිස්ට් එකේ. PBr3 තියෙනවනේ මේක හදන්නත් පුළුවන්. නැත්තම් PCC තියෙනවා. PCC තියෙනවා. ඒක ප්‍රාථමික මධ්‍යස්ථානයේ PCC දැම්මොත් එimhe ඇල්ඩිහයිඩ් එකක් හදාගන්නත් පුළුවන්. ඒ දෙකම හදන්න පුළුවන්. අම්ල හෙලයිඩ් එකත් අනිත් පියවරකින් හදන්න බෑ. ඒක අයින් කරලා දාන්න. හරි. අර දෙකෙන් එකක් නේ. එහෙනම් ඒක ලිස්ට් එකේ දෙකම තියෙනවා. PCC තියෙනවා. පිරිඩීනියම් ක්ලෝරෝක්‍රෝමේට්. ඊට අමතරව මෙතනදී OH කාණ්ඩය ඇල්කිල් හෙලයිඩ් එක ගන්න PBr3 තියෙනවා. හරි. ඔය දෙකෙන් මොකද පාවිච්චි කරන්නේ? දැන් හිතුවොත් එහෙම මෙහෙම වැඩක්. හරි. මෙහෙම ඒවා හිතෙන්න පුළුවන් අවුලක් නැහැ හිතන්න. ඇල්කිල් හෙලයිඩයක් නම් CH3 CH2Br වගේ නම් හදන්නේ ඔයා. හරි. ඔය ග්‍රීනර්ඩ් ප්‍රතිකාරකය ගත්තොත් එහෙම ග්‍රීනර්ඩ් ප්‍රතිකාරකයේ මැග්නීසියම් ධන මෙන්න මේ කාබන් කාණ්ඩේ ඍණ වෙලානේ තියෙන්නේ. ද්‍රවීකරණය වෙලා තියෙන්නේ. එතකොට ඇල්කිල් හෙලයිඩ් මේ බ්‍රෝමීන් ඍණ මෙන්න මේ කාබන් ධන විදිහට ද්‍රවීකරණය වෙලා තියෙන්නේ. එතකොට ධන ඍණ එකතු කරන්න. මෙන්න මේ ධන කාබන්ට ග්‍රීනර්ඩ් ප්‍රතිකාරකයේ ඍණ කාබන් එකතු කරන්න. හරි ලේසි. ධන කාබන්ට ඍණ කාබන් එකතු කරන්න. CH3 CH2 CH2 CH3. හරි. පරිවර්තනයක් මැදදී ඇල්කේනයක් හම්බෙලා. පරිවර්තනයක් මැදදී ඇල්කේනයක් හම්බුනා මොකද වෙන්නේ? ඉවරයි ඉතින් උතනේ. උකට කරන්න පුළුවන් දේවල් නැහැ නේ. හරි. Cl2 හිරු එළිය. ඒවයි මගුල් දාන්න නැහැ මේවට. හරි ලිස්ට් එකෙත් නැහැ කොහොමද? එතකොට මොකද කරන්නේ? එහෙම වෙන්න බෑ. එහෙනම් මේක වෙන්න බෑ ඉතින්. එහෙනම් ග්‍රීනර්ඩ් ප්‍රතිකාරකයත් එක්ක ඇල්කිල් හෙලයිඩ් ප්‍රතික්‍රියා කරන සීන් එක වෙන්න බෑ. එතකොට ඒකත් වෙන්න බෑ. මෙච්චර දඟලන්න දෙයක් නැහැ මේවට. මේකනේ. දැන් ඇල්ඩිහයිඩයක් බලන්න. එහෙනම් මෙතන ඇල්ඩිහයිඩ් හදාගන්න CH3 C ඩබල් බොන්ඩ් OH මොකද දාන්නේ PCC තියෙනවනේ. දුබල ඔක්සිකාරකේ PCC දැම්මොත් එහෙම ප්‍රාථමික මධ්‍යස්ථානයක් ඇල්ඩිහයිඩයක් කරගන්න පුළුවන් අපිට. ඊට පස්සේ ඇල්ඩිහයිඩ් එකට ග්‍රීනර්ඩ් ප්‍රතිකාරක එකතු කරලා තියෙන්නේ. මේ ඔක්සිජන් ඍණ කාබන් ධන විදිහට ද්‍රවීකරණය වෙලා තියෙන්නේ. හරි. ඔක්සිජන් ඍණ කාබන් ධන විදිහට ද්‍රවීකරණය වෙලා තියෙන්නේ. හරි. එතකොට මෙයාගේ CH3 CH මෙයාට හයිඩ්‍රජන් එකක් සම්බන්ධයි. මේ දිත්ත බන්ධනයේ ඔය එක කැඩිලා යනවානේ. O- වෙනවා. දිත්ත බන්ධනයේ ඔය කැඩලා යනවා O- වෙනවා. මේ ධන කාබන්ට එක ග්‍රීනර්ඩ් ප්‍රතිකාරක අණුවක් සෙට් වෙනවා. ඒතර මේ ධන කාබන්ට ග්‍රීනර්ඩ් ප්‍රතිකාරකේ ඍණ කාබන් එකතු වෙනවා. CH2 CH. හරි. එහෙම වුණොත් එහෙම ඔක හැදෙනවා. දැන් මේක O- එක OH වෙලා තියෙන්නේ. අපිට උනම් තනි පියවරෙන් මෙයාව දාලා ජලය හරි අම්ලයක් හරි තනු කම්ලයක් හරි දැම්මොත් එහෙම මේක OH කරගන්න පුළුවන්. දැන් ඉතින් මේකේ ගානේ පියවර දෙකකින් තියෙන්නේ. ඒකට ගැලපෙන විදිහට හදන්න. බලන්න ලිස්ට් එකේ ජලය තියෙනවා කියලා ජලය නෑනේ. තනු කම්ලයක් තියෙනවා. තනු සල්ෆිරික් තියෙනවා. තනු සල්ෆිරික් දාන්න එනවා. තනු කම්ලයක් දැම්මොත් එහෙම මේ O- ගාවට H+ එකක් සෙට් වෙනවා. හරි. ඊට පස්සේ දැන් කාබන් 4 එකක් අපි හදලා තියෙනවා. ඊට පස්සේ ආයි මොකද්ද මේ වෙන්නේ? කාබන් 4ක් හැදුවට පස්සේ ආයි කාබන් 4 6ක් වෙනවා. එහෙනම් මේ T කියන එක තැනදී 4 6ක් T වල ඉඳන් U වලට යනකොට U කියන්නේ කාබන් 6 එකක් කෙනෙක්. Q එකතු වුණාම. එහෙනම් ආයි T කියන එක ග්‍රීනර්ඩ් ප්‍රතිකාරකත් එක්ක කාබන් වැඩි වෙන්න පුළුවන් ක්‍රම වලින් එකක් වෙන්න එපා. ඇල්කිල් හෙලයිඩ් දැන් ඇල්කිල් හෙලයිඩ් වලින් කාබන් වැඩි කරන්න යන්නේ නැහැ අපි ග්‍රීනර්ඩ් ප්‍රතිකාරයෙන්. මොකද හේතුව? ඒ කියන්නේ එහෙම ඇල්කිල් හෙලයිඩ්ෙන් කාබන් වැඩි කරලා පස්සේ දැන් අපිට අත්දැකීම් තියෙනවා ඇල්කේනයක් හම්බෙන්නේ. එතනින් වැඩේ ඉවරයි. හරි. මෙතනින් වැඩේ ඉවරයි. මේ මෙහෙම එක්කෙනෙක් හම්බෙන්නේ OH කාණ්ඩයක් එහෙම හම්බෙන්නේ නැහැ නේ. දැන් මේ අත්දැකීම්නේ OH කාණ්ඩයක් මේ O- කැලලක් කොහොම එකක් හම්බෙන්නේ මොනවා වුණොත් එහෙම. ඇල්ඩිහයිඩයක් හරි කීටෝනයක් හරි. ග්‍රීනර්ඩ් ප්‍රතිකාරකයත් එක්ක ප්‍රතික්‍රියා කරොත්. ඇල්ඩිහයිඩයක් හරි කීටෝනයක් හරි. ආයි එන්නේ මේ ඇල්ඩිහයිඩ් කීටෝන සීන් එකට නේද? හරි. දැන් මේකෙන් ඇල්ඩිහයිඩයක් හදන්න බෑ. මේකෙන් කීටෝනයක් හදන්න පුළුවන් මට. හරි. ලිස්ට් එකේ PCC දිනවා. PCC දැම්මොත් එහෙම මෙයාට මෙන්න කීටෝනයක් හම්බෙනවා. CH3 C ඩබල් බොන්ඩ් හයිඩ්‍රජන් එකකින් යන දිත්ත බන්ධනය එකක් වෙනවා. CH2 CH. ඔහොමනේ. දැන් කීටෝනෙට ග්‍රීනර්ඩ් ප්‍රතිකාරකය දානවා. එතකොට
කීට උනෙත් මේ ඔක්සිජන් රින කාබන් ධන විදිහට රැවීකරණය වෙලා තියෙන්නේ. මේ ධන කාබන්ට මේ රින කාබන් සෙට් කරන්න. හරි. CH3 මම මේ පැත්ත කෙරොලින් ලියන්නකො CH3 CH2 මෙන්න ධන කාබන්. ඔය ධන කාබන්ට හරි මෙන්න මේ ධන කාබන්ට ග්‍රීනත් ප්‍රතිකාරක අණුවක් සෙට් කරන්න CH2 CH3. තව ඒ මෙන්න මෙයාගේ දිත්ත බන්ධනයේ ඔය එක O- වෙනවා. ඊට අමතරව මෙයාට තිබුණා තව CH3 කාණ්ඩයක් නේ. ඔහොමනේ. හරි. අවුල් ගන්න එපා හරි. ඒකම තමයි මේ ඇඳලා තියෙන්නේ. මේක තිබිච්ච ටික කලින් ඉඳන් මේ ටික. මේ ටික කලින් ඉඳන් තිබිච්ච ටික. හරි. මේ ධන කාබන්ට මෙන්න මේ CH2 CH3 කාණ්ඩය අලුතෙන් ආවා. හරි. ඊට පස්සේ ඒකට ජලය හරි තණු කම්ලයක් හරි දැම්මොත් මේක OH වෙනවා. හරි. තණුක සල්ෆියුරික් තියෙන ලිස්ට් එකේ ඒක දාන්න. හරි. මේ මූමයි ඉන්නේ මේ කාබන් ටික අරහෙට මෙන්නවල හදාගන්න. මේ CH3 කාණ්ඩය මෙතන තියෙන්නේ. මෙතන CH2 CH3 කාණ්ඩය මෙතන තියෙන්නේ. හරිනේ. ඒකමයි එමමයි කිසි වෙනසක් නැහැ. හරිනේ. හරි ලේසි ඈ 2023ම තමයි ඉතින් පොඩි වෙනසක් තියෙන්නේ. 2023 මේක පටන් ගත්තේ කාබොක්සිලික් අම්ලකින් දුකෝයි. හරි. ඔහොම සීන් එකක් තිබුණේ කොහොම හරි. ඒ දැන් ඒකම තමයි කිසි වෙනසක් නැහැ. පොඩි වෙනස්කම් තියෙන්නේ. හරි. ඊට පස්සේ ඒකෙන් පස්සේ B කොටස බලන්න. 8 B එක බලන්න. B එක කියනවා පහත් දැක්වෙන පරිවර්තනය 4කට නොවැඩි උපරිම 4යි කියන්නේ. 4කට නොවැඩි පියවර සංඛ්‍යාවකින් සිදු කරන ආකාරය පෙන්වන්න. හරි. බෙන්සීන් වලින් හැදිලා තියෙනවා මෙන්න මෙහෙම. දැන් කාබන් එළියෙන් ගන්න බැරුව එහෙම හදන්න බෑ. හරි. කාබන් එළියෙන් හරි මම මේක පොඩ්ඩක් මාරු වෙලා තියෙන මගේ එක. ක්ලෝරින් මම යට දාගන්න මෙටා හැඩයට කොහොම හරි. හරි. මෙටා හැඩයට ඉන්න කාබන්. කියන්නේ ආදේශ කාණ්ඩ බෙන්සීන්ට සම්බන්ධ වෙලා තියෙන මෙටා හැඩයට. හරි. දැන් මේ දෙන්න හැබැයි ඕතුපැරාම් කාරක මේ තනිකර 2023මයි තියෙන්නේ. හරි. මේ හැබැයි දෙන්නගේම ඕතුපැරාම් කාරක තියෙන්නේ. පොඩ්ඩ කියන්නේ පළ වෙනස් කන්සෙප්ට් එක එකයි. හරි. 2023 එකම තමයි කන්සෙප්ට් එක. මේ මෙටා හැඩයට බෙන්සීන්ට ආදේශ කාණ්ඩ සම්බන්ධ වෙලා තියෙන්නේ. හැබැයි මුන් දෙන්නම ඕතුපැරාම් කාරක. ඉතින් අදාළ නැහැ. දෙන්නම ඕතුපැරාම් කාරක නම් මෙටා හැඩයට නම් කාණ්ඩේ ඉන්නේ. මුලින් සම්බන්ධ කරගන්න ඕනේ මෙටාම් කාරකයක්. එහෙනම් මම මේ කාබන් දෙකේ මෙටාම් කාරකය සම්බන්ධ කරනවා. කාබන් දෙකේ මෙටාම් කාරකයක් සම්බන්ධ කරලා ඉවරලා ක්ලෝරින් කාණ්ඩය සෙට් කරනවා. මොන මගුල කරත් ක්ලෝරින් කියන්නේ ඕතුපැරාම් කාරකයන්නේ. මුලින් ක්ලෝරින් සෙට් කරලා හරියන්නේ නැහැ එහෙනම්. එහෙනම් මම කාබන් දෙකේ මෙටාම් කාරකයක් සෙට් කරනවා. දැන් ඔයා දන්නවා මෙටාම් කාරක මොනවද තියෙන්නේ අපිට? මෙටාම් කාරක තියෙන්නේ මේවා ටික. ප්‍රධානව කාබන් ඩබල් බොන්ඩ් ඩෝත් එක්ක මොකක් හරි කාණ්ඩයක් හයිඩ්‍රජන් එකක් CH3 කාණ්ඩයක් OH කාණ්ඩයක් හරි ClBr කාණ්ඩයක් ඕන එකක් හරි එහෙම එකක් මෙටා ඊට අමතරව NO2 කාණ්ඩයක් තියෙනවා නම් මෙටා NO2 හදාගෙන යන්න බෑනේ එහෙනම් මේ මම කාබන් දෙකේ මෙටාම් කාරකයක් C ඩබල් බොන්ඩ් ඩෝත් එක්ක තියෙන එකක් සෙට් කරනවා මෙහාට මුලින් මෙටාම් කාරකයක් හදන්නම වෙනවා මේක සෙට් කරනවා බාන්න CH3 C ඩබල් බොන්ඩ් O Cl හරි Br හරි ලිස්ට් එකක් මුකුත් දීලා නැහැ හරි Cl ගන්නම්කො ඔහොම Br ගත්තත් අවුලක් නැහැ නිර්ජලයේ LCl ටික උත්පෙරක දැම්මොත් එහෙම මොකද වෙන්නේ බෙන්සීන්ට ඔය කාබන් කුට්ටිය සෙට් කරන්න පුළුවන් හරි බෙන්සීන්ට ඔය කාබන් කුට්ටිය සෙට් කරන්න පුළුවන් ඔහොම මේක දැන් මෙටාම් කාරකයක් මෙටාම් කාරකයක් සම්බන්ධ වෙලා තියෙන්නේ මේ වෙලාවේ දාන්න Cl2 ෆෙරික් ක්ලෝරයිඩ් එක එමුණුත් එimhe ක්ලෝරින් කාණ්ඩයක් හම්බ වෙනවා කොතෙන්ටද මෙටා තැනකට ආදේශ කාණ්ඩේ සම්බන්ධ වෙච්ච කාබන්ට එක කාබන් කෙනෙක් අර ඊළඟ කාබන්ට ක්ලෝරින් කාණ්ඩයක් ආදේශ වෙනවා මෙහෙම හරි මෙන්න ආදේශ කාණ්ඩේ මෙතන එක කාබන් කෙනෙක් අර ඊළඟ කාබන්ට ක්ලෝරින් කාණ්ඩයක් ආදේශ වෙනවා හරි පියවර කීයක්ද 4කට නොවැඩි දැන් 2යි 4කට නොවැඩි පියවර ගානකින් කරන්න කියලා කියන්නේ හරි දැන් 2යි ඩබල් බොන්ඩ් එකක් ඇවිල්ලා තියෙන දිත්ත බන්ධනයක්. දිත්ත බන්ධනයක් ඇවිල්ලා තියෙන්නේ. මෙතන දිත්ත බන්ධනයක් ගන්න කොහොමද මෙයාගේ? පියවර දෙකක් තියෙනවා. මොකද කරන්නේ? ඕකේ දැන් ඩබල් බොන්ඩ් එකක් ගන්න පුළුවන් Br කාණ්ඩයක් අයින් කළා. OH කාණ්ඩයක් අයින් කළා.
ප්‍රධාන වෝයි දෙක තමයි ද්විත්ව බන්ධනයක් ගන්න පුළුවන්. නැත්නම් ට්‍රිපල් බොන්ඩ් එකකින් ගන්න පුළුවන් නේ. ඒ වගේ ක්‍රමනේ තියෙන්නේ. බලන්න මේකට මේක ඔක්සිහරණය කරොත් එහෙම. මේක ඔක්සිහරණය කරොත් එහෙම. මෙන්න මෙහෙම. CHOHCH3 වෙනවනේ. එක ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් දාලා ඊට පස්සේ ජලය එහෙම නැත්නම් අම්ලයක් දැම්මොත් එහෙම මේක ඔක්සිහරණය වෙනවනේ. ද්විතීක මධ්‍යසාරයක් හම්බෙනවනේ කීටෝන් එකකින්. ඔන්න. දැන් OH කාණ්ඩය අයින් කළා ඩබල් බොන්ඩ් එකක් වෙලා තියෙන්නේ. එහෙනම් මේක OH කාණ්ඩයක් අයින් කරන්න පුළුවන් සාන්ද්‍ර සල්ෆියුරික් දාලා ඉවරලා රත් කරන්න. සල්ෆියුරික් දාලා රත් කරොත් එහෙම ජල අණුවක පරමාණු අයින් වෙලා යනවා. මෙයාගෙන් OH කාණ්ඩයයි මෙතනින් හයිඩ්‍රජන් එකයි අයින් වෙලා යනවා. බෙන්සීන්ගෙන් හයිඩ්‍රජන් අයින් වෙන්න බෑ ගොංගල කරන්න එපා. හරි. ද්විත්ව බන්ධනය මෙතෙන්ට හම්බ වෙනවා. හරිනේ. ඔන්න පියවර 4යි. 4කට අඩු වෙන්නම් හදන්න බෑ ඉතින් ඈ. මට එහෙම එකක් හිතෙන්නේ නැහැ. 4යි තමයි. 4කින් තමයි හදන්නේ. හරි. ඊට පස්සේ දැන් මේකයි ඉතින් පිටින් කාබනික සංයෝග ගන්න පුළුවන් කියලා. දැන් බෙන්සීන් ඉන්නවනේ බෙන්සීන්ගෙන් පටන් ගන්නත් ඕනේ. නැතු ඔයාලට වෙන ඕන එකක් අරගෙන ඉවරලා පියවරක් දෙකක් කළා මූ හදන ඒ වගේ ගොන් වැඩ කරන්න යන්න එපා. බෙන්සීන්ගෙන් පටන් අරන් හදන්න එපා. 4ක්ම යනවා. හරිද? ඊට පස්සේ ඊළඟට යට එක බලන්න. ඔය B වල 1 හරි B වල 2 බලන්න. B වල 2 කියනවා පියවර දෙකකට නොවැඩි පියවර සංඛ්‍යාවක් භාවිතා කරමින් ඇනිලීන් වලින් හරි ඇනිලීන් වලින් පියවර 2යි උපරිම 2යි ඇනිලීන් වලින් හදන්නලු මෙන්න මේක පොඩ හුරු වෙන්න ඕනේ. මෙන්න මේ කෙනෙක් ඉන්නේ. ඔහොමනේ. මේක රතු සැමිලි සායමක් නැත්නම් අවක්ෂේපයක් කියලා අපි කතා කරන්නේ. මේක يعني ෆීනෝල් අඳුර ගන්න නැත්නම් ඩයසෝනියම් ලවණ අඳුර ගන්න පාවිච්චි කරනවානේ. මේ මොකද්ද මේ ඇවිල්ලා තියෙන්නේ? මේ ඇවිල්ලා තියෙන්නේ මෙහෙම දෙන්නේ කියන්නේ මේක එකපාර ලියන්න පුළුවන් වෙන්න ඕනේ. මේක හිත හදන්න දෙයක් නෑ මේකේ. හරි. මේ තියෙන්නේ කෙලින්ම මෙන්න මේ ඩයසෝනියම් ලවණයයි. හරි. ඩයසෝනියම් ලවණයකට ෆීනෝල් දාලා මේ තියෙන්නේ. ඩයසෝනියම් ලවණයකට ෆීනෝල් දාලා මේ තියෙන්නේ. ඒතර ෆීනෝල් කියන්නේ ඕතොපැරායමු කාරකයක් නේ. එයාගේ ඕතෝ හරි පැනා හරි තැනකට මේ නයිට්‍රජන් සෙට් වෙනවා. මෙහෙම ඩබල් බොන්ඩ් එකක් තියෙනවා. මෙහෙම සංයෝගයක් හැදෙනවා එච්චරයි. හරි. ඒතර මෙයාගේ ඕතෝ තැනකට හරි පැරාතනකට හරි. දැන් මෙතන පැරාතනෙන්නේ. පැරාතනෙට මෙන්න මේ කාණ්ඩ සෙට් වෙලා තියෙන්නේ. ඩයසෝනියම් ලවණත් එක්ක මෙයා හදන්න පුළුවන් මේක රත් වෙම්ලි සායමන්නේ. ඕමනේ. ආයෙත් ඩයසෝනියම් ලවණයක් හදා ගන්න ඕන. ඩයසෝනියම් ලවණයක් කොහොමද හදන්නේ? පියවර දෙකයි තියෙන දැන් එකක් ඉවරයි ඈ. ඩයසෝනියම් ලවණයක් හදා ගන්න වෙන්නේ ඇනිලින් වලට NaNO2 එක්ක HCl දාන්න ඕනේ අඩු උෂ්ණත්වයක අපි සාමාන්‍යයෙන් දාන්නේ 0.5 C වල. දැම්මොත් එහෙම ඩයසෝනියම් ලවණ හැදෙනවා. ඩයසෝනියම් ලවණ වලට ෆීනෝල් දැම්මොත් එහෙම ඕක හැදෙනවා. පොඩි අවුලක් තියෙනවා. මොකද්ද? ෆීනෝල් හදන්න බෑ හරි. ඔයාලට හිතනවනේ ෆීනෝල් හදන්නත් පුළුවන් නේද කියලා. ඔව් ෆීනෝල් හදන්න පුළුවන් නේ. ඒතකොට NaNO2 එක්ක HCl දැම්මම වැඩි උෂ්ණත්වයක හරිනේ ෆීනෝල් හැදෙනවනේ. නේ NaNO2 එක්ක HCl වැඩි උෂ්ණත්වයක දැම්මම ෆීනෝල් හැදෙනවනේ. ඌ හැදෙනවා. හැබැයි ඉතින් ෆීනෝල් හැදුවොත් එහෙම පියවර 3ක් වෙනවනේ. එළියෙන් කාබනික සංයෝග ගන්න බෑ අරවා මේ මුකුත් කියලා නැහැ නේ ඉතින්. අපි ෆීනෝල් එළියෙන් ගමු ඉතින්. වෙන හදන්න විදිහක් නැහැ. ෆීනෝල් එළියෙන් ගමුකෝ. ඉවරයි. දැන් තව කෙනෙක්ට මෙහෙම හිතෙන්නත් පුළුවන් ඈ. තව එකෙක්ට මෙහෙම හිතෙන්නත් පුළුවන්. මේක එකක්. හරි. මම මේ උඩ ගාන පොඩ්ඩක් මකන්නම්කෝ. මේ මෙහෙම හිතෙන්නත් පුළුවන්. දැන් පියවර දෙකකින් මෙහෙම හැදුවා. ඉතින් ඩයසෝනියම් ලවණේ හදාගන්න තු ෆීනෝල් හදලා ඉවර වෙලා ඩයසෝනියම් ලවණේ එළියෙන් දාන්න පුළුවන්. ඔව් ඉතින් මම කියන්නේ ඒකටත් හරි දෙන්න ඕනේ. පොඩ්ඩක් එක මාකින් එක බලන්න වෙනවා. වැරදි දාන්නම් බෑ හැබැයි. NaNO2 එක්ක HCl සෙල්සියස් 10ට වඩා වැඩි උෂ්ණත්වයක් පාවිච්චි කරොත් එහෙම මොකද වෙන්නේ? එහෙම කරොත් එහෙම ෆීනෝල් හැදෙනවා. හරි. මොන ෆීනෝල්? ඒතර ෆීනෝල් වල ඩයසෝනියම් ලවණ දැම්මොත් ඒක මේක නේද? හරි. N2 + Cl- දැම්මොත්. එතකොට වෙනස තියෙන අපි මෙතනදී පිටතින් කාබනික සංයෝග විදිහට ෆීනෝල් ගත්තා. මෙතනින් අපි එළියෙන් ගන්න කාබනික සංයෝග විදිහට ඩයසෝනියම් ලවණය ගත්තා. මෙහෙමත් පුළුවන් වෙන්න ඕන.
පුළුවන් හරි අවුලක් නැහැ. එහෙමත් පුළුවන්. එතකොට දැන් ඔය දෙකෙන් ඕන එකක් පියවර දෙකකින් හදන්නේ. ඉතින් එළියෙන් කාබනික සංයෝගය මොන මගුල කරත් ගන්න වෙනවා. හරි. දැන් සමහර උන්ට ඉතින් පුළුවන් ෆීනෝල් ගන්න එක අවුලක් නැහැ. ඩයසොනිල් ඕනයක් ගන්න බෑනේ ඉතින්. හරි. මොනවා කරත් එකයි ඉතින්නේ. හරි. ඒක හරියට උඩ C කොටස බලන්න. C එක බලන්න. C එකේ කියනවා නිර්ජලීය ෆෙරික් බ්‍රෝමයිඩ් හමුවේදී බෙන්සීන් හා බ්‍රෝමීන් අතර සිදුවන ප්‍රතික්‍රියාවේ ඵලය සහ යාන්ත්‍රණය. හරි. කියන්නේ බෙන්සීන් වලට දැන් යාන්ත්‍රණ අඳිනකොට අපි ගන්න මෙන්න මේ කැකියුලේ view අඳින්නේ නැහැ. හරි. අපි ඒවනේ අඳින්නේ. එතකොට මෙයාට ෆෙරික් බ්‍රෝමයිඩ් එක Br2 දානවලු. ෆෙරික් බ්‍රෝමයිඩ් එක Br2 දැම්මට පස්සේ ප්‍රතික්‍රියාවේ ඵලය. ඒතර ඵලය ලියනවා ලකුණු 5ක් විතර හම්බ වෙනවා. Br කාණ්ඩයක්. හරි. ඵලය සහ යාන්ත්‍රණය ලියන්න කියලා කියන්නේ. ඔව් මේකනේ දැන් බෙන්සීන් වල ප්‍රතික්‍රියාවලදී මොකද වෙන්නේ මේකේ හයිඩ්‍රජන් H+ වෙනුවට ගිහිල්ලා. හරි. H+ වෙනුවට මොකද්ද මේ ඇවිල්ලා තියෙන්නේ Br+ කාණ්ඩයක් ඇවිල්ලා තියෙන්නේ. ඉලෙක්ට්‍රෝෆිලික ආදේශ ප්‍රතික්‍රියාවක් නේ. ධන කාණ්ඩයක් ආදේශ වෙනවා H+ වෙනුවට. එතකොට මේක ඇවිල්ලා උත්ප්‍රේරකනේ. 24 දීකෙත් අපි මේ වගේ බෙන්සීන් යාන්ත්‍රණයක් තිබ්බා. මේ පාර නම් ඉගෙන ගන්න නැති වෙන්නේ. හරි. එක දිගටම අහන්න නැහැ බෙන්සීන් වල යාන්ත්‍රණයක් ඇහුවොත් ලේසි ඉතින්. එහෙම වඩ හිතේ හිතා හදන්න දෙයක් නැහැ නේ. ඔය ඉගෙන ගන්න යාන්ත්‍රණයක් ගිහලා ලියලා එන්න තියෙන්නේ. එහෙනම් බෙන්සීන් වල යාන්ත්‍රණයක් කරනවා ලේසි. හරි. කොහොම හරි. දැන් උත්ප්‍රේරකයත් එක්ක ප්‍රතික්‍රියා කරලා මුලින්ම ඉලෙක්ට්‍රෝෆිලික හදන්න. මොකද Br+ හදන්න ඕන. ඒ තමයි බෙන්සීන් වල යාන්ත්‍රණ වල පළවෙනි පියවර. එහෙනම් මෙන්න Br2. ඔන්න උත්ප්‍රේරකයක් ෆෙරික් බ්‍රෝමයිඩ්. මූත් එක ප්‍රතික්‍රියා කරලා Br+ එකක් හදන්න ඕනේ. Br+ හදන්න ඕන. එහෙනම් Br+ හදන්න නම් එක බන්ධනයක් ඇල්ල ගිහලා ඉලෙක්ට්‍රෝන දෙකම එක Br කෙනෙක් ගත්තොත් එහෙනම් මොකද වෙන්නේ Br+ හැදෙනවා. එතකොට මේ Br- දැන් උත්ප්‍රේරකයත් එක්ක එකතු වෙලා හදන්න ඕනේ. එතකොට මේ Br- එක මෙන්න මේ යකඩ එකට ආදේශ කරන්න. දැන් මම ඉලෙක්ට්‍රෝන දැක්කුවේ නෑ. හරි. ඔයාලට ඕන ඉලෙක්ට්‍රෝන දක්වන්න අත්‍යවශ්‍ය නෑ. හරි. මේ බ්‍රෝමීන් වල ඉලෙක්ට්‍රෝන 6ක් ඉන්නවා. චූටි ළමයි වගේ වෙන්න ඕනේ නෑනේ. හරි. මේකෙත් ඕනේ නෑ දක්වන්න එපා. ඔන්න එහෙම වුණොත් එහෙම දැන් Br+ එකක් අය ඉතුරු වෙනවා. ඔන්න Br+. ඊට පස්සේ දැන් FeBr3 විදිහට ඉතින් Br- එකක් ගියහම මොකද වෙන්නේ? FeBr4- එකක්. ඔහොම කෙනෙක් හදනවා FeBr4- එකක් හැදෙනවා. හරි. දැන් ඔන්න මම ඉලෙක්ට්‍රෝෆිලික හැදුවා Br+ හදලා තියෙන්නේ. එහෙනම් Br+ එකතු කරන්න බෙන්සීන්ට. Br+ බෙන්සීන්ට එකතු කරන්න. දැන් බෙන්සීන් වල මෙතන Br+ එකතු කරන්න තියෙන්නේ. ඔන්න Br+ ඊට අමතරව තව FeBr4 එකක් ඉන්නවානේ. 4- එකක් ඉන්නවා මෙතන. දැන් කොහොමද එකතු වෙන්නේ Br+ එක? මේ කාබන් ඩබල් බොන්ඩ් එකක් කැඩලා ගිහිල්ලා ඒකේ ඉලෙක්ට්‍රෝන වෙනුවට එකතු වෙන්නේ. ඔහොම. ද්විත්ව බන්ධනයකින් ඉඳන් ඊතලේ ගහන්න. කාබන් ඩබල් බොන්ඩ් එකක් කැඩලා ගිහිල්ලා ඒකේ ඒ ඉලෙක්ට්‍රෝන වලින් තමයි කාබන් Br බන්ධනය හදන්නේ. එහෙම වුණොත් එහෙම මෙතන ඩබල් බොන්ඩ් එක කැඩිලා යනවා දැන්. මේ කැඩලා ගියා. මෙතන කලින් ඉඳන් හයිඩ්‍රජන් එකක් තිබ්බෑ. කලින් ඉඳන් හයිඩ්‍රජන් එකක් තියෙනවා. දැන් මොකද්ද වෙන්නේ? අලුතෙන් Br කාණ්ඩිකුත් එකතු වෙනවා. හරි. මේ බෙන්සීන් වල මෙන්න මේ කාබන් පරමාණුව ප්ලස් වෙලා තියෙන ධන වෙලා තියෙන. ඒ කාබන් වලට බන්ධන තුනක් විතරයි තියෙන්නේ. ඒකින්ද එයා ධන වෙනවා. දැන් මේ ධන වෙච්ච කාබන් ගාවට මේ FeBr4- කියන ඍණායනයේ ඉන්නවා. ඉතින් අපි ඒක මේක වරහනක් දාලා මේ හදලා පෙන්නන උනේ. ඔව්. හරි. ඊට පස්සේ දැන් බෙන්සින් වල යාන්ත්‍රණ අඳිනකොට අපි උරුද්දක් විදිහට සම්ප්‍රයුක්ත හො ටික ඇඳලා දානවා. හරි. සම්ප්‍රයුක්ත හො වෙනම අඳින්න කියලා නැත්තම් එහෙම මේ කාබෝ කැටයනේ අතරමැදදී හම්බෙන කාබෝ කැටයනේ සම්ප්‍රයුක්ත හො වෙනම අඳින්න කියලා නැත්තම් අපි ඒක ඇඳලා දානවා. මොකද සමහර වෙලාවට සමහර වරුදුලෝගේ ලකුණු දීලා තියෙනවා. හරි. ඉතින් මේක ඇඳලා දාන්න. එතකොට මේක අඳිනකොට ඇයි ඒක අඳින්නේ? කියන්නේ ඇත්තටම තියෙන්නේ මේ ධනායනේ විතරක් නෙමෙයිනේ. හරි. මේ කාබෝ කැටයනේ මෙතන ධන වෙච්ච එක විතරක් නෙමෙයි තියෙන්නේ. මෙයාට පුළුවන් මෙහෙම සම්ප්‍රයුක්ත යුග හදන්න. එතකොට ධනාරෝපණය කාබෝ කැටයනයක් එක තැනක ධනාරෝපණය තියාගන්න තු තැන් ගොඩකට ඒක විස්තර කරාම මොකද වෙන්නේ? ස්ථායි වෙනවා. හරි. ඒකින්ද මෙහෙම සම්ප්‍රයුක්ත යුග හදන්න පුළුවන් උට. මෙතන වාක්‍යයක් ලිව්වොත් හොඳයි.
මෙම කාබෝ කැටයනේ ධනාරෝපණය විස්ථානගත කරමින් යම් තාක් දුරකට ස්ථායි වෙනවා කියලා ඉවරනම් හරි. මේ වගේ සම්ප්‍රයුක්තිය ටිකක් තියෙනවානේ. මෙහෙම හයිඩ්‍රජන් Br ඔය ඉන්න එකව එහෙම වැන්දම. තව දැන් මෙතන මේ කාබන් කාබන් බන්ධනයේ දින ඉලෙක්ට්‍රෝන ටික මේ කාබන් කාබන් බන්ධනයේ දුන්නොත් එහෙම මෙන්න මෙහෙම එක්කෙනෙක් හැදෙනවා. සෝරි ඒ ධන එක එතකොට එතන නැති වෙනවා. මෙයා ධන වෙනවා. හරි. ඊට පස්සේ දැන් මෙයා ධන වෙලා තියෙන එක නේ අවුල. මේ කාබන් කාබන් බන්ධනයේ දින මේ ඊතල මාක් කරන්න ඕනේ නැහැ. හරි. අත්‍යවශ්‍ය නැහැ. කාබන් කාබන් බන්ධනයේ දින ඩබල් බොන්ඩ් එක කරලා ඒ ඉලෙක්ට්‍රෝන දෙක මේ කාබන් කාබන් බන්ධනයට දුන්නොත් එහෙම. තව මෙහෙම සම්ප්‍රයුක්ත ව්‍යුහයක් අපිට අඳින්න පුළුවන්. ඔහොම එහෙමනොත් මේ කාබන් ප්ලස් වෙනවා. ඔන්නම සම්ප්‍රයුක්ත ව්‍යුහ තුනක් අඳින්න බලන්නේ. ආයි මෙයා දුන්නොත් එහෙම ආයි මෙයා දෙන්නේ. මේ ඩබල් බොන්ඩ් එකේ ඉලෙක්ට්‍රෝන දෙක මෙතන දුන්නොත් ආයි යමනේ දෙන්නේ. මෙයා දෙන්නේ. ඒක ඔච්චරයි. දැන් මේ හැම කාබෝ කැටයනයක් ගාවම ධන අයනයක් ගාවම මේ FeBr4- කියන ඇනයනේ ඉන්නවා. ඉතින් අපි කොටු වරහක් දාලා ගඳලා පෙන්නමු. FeBr4-. හරි. හැම එක ගාවම ඉන්නවා. ඉතින් අපි පොදුවේ එයා ඉන්නවා කියන එක ඇඳලා පෙන්නනවා. නැත්නම් එකින් එකට අඳින්න ඉතින් මට ඕන. හරි. ඕකනේ. ඔන්න දැන් හරි. ඊට පස්සේ මොකද වෙන්න ඕනේ දැන් අපිට දැන් වෙන්න ඕන දේවල් ටික මේකයි. වෙන්න ඕනේ H+ වෙනුවට Br+ සෙට් වෙන්න ඕනේ. දැන් HBr දෙන්නම ඉන්නවා. එහෙනම් මේකෙන් අයින් කරලා දාන්න. මේ හයිඩ්‍රජන් H+ විදිහට අයින් කරන්න. හරි. හයිඩ්‍රජන් කාණ්ඩේ H+ විදිහට අයින් කරලා දාන්න. ඒක වෙන්න ඕනේ. ඊට අමතරව මෙයා උත්ප්‍රේරකයක් නේ FeBr3 කියන එක. උත්ප්‍රේරකයක් කියන්නේ ප්‍රතික්‍රියාවට සහභාගී වුණාට ඌ වැය වෙන්නේ නැහැ. ඒකනේ උත්ප්‍රේරකයක් කියලා කියන්නේ. උත්ප්‍රේරක කියන්නේ ප්‍රතික්‍රියාවට සහභාගී වෙනවා. ඉතින් නැත්තම් දාන්න ඕනේ නැහනේ. උත්ප්‍රේරක ප්‍රතික්‍රියාවට සහභාගී වෙනවා. හැබැයි වැය වෙන්නේ නැහැ. එහෙනම් අන්තිමට FeBr3 හැදෙන්න ඕනේ. ඔය වැඩ ටික වෙන්න ඕන. බලමු. මේක දැන් එක සම්ප්‍රයුක්ත ව්‍යුහයක් ගන්න මොකක් හරි. ඔන්න. හරි. තව FeBr4- එකක් ඉන්නවනේ. FeBr4-. මෙහෙම Br4ක් අදින්. ඔහොම. දැන් ඔන්න FeBr4- දැන් මේකේ ඔයා බ්‍රෝමින් කේට මයිනස් දානවා නම් ඔගේ පොඩි කේසයක් තියෙනවා. කොහොම හරි දැන් හිතන්නකෝ Fe3+ වටේට ඉන්නේ කියලා Br- 4 දෙනෙක්. Fe3+ වටේට Br- 4 දෙනෙක් ඉන්නවා කියලා හිතන්නකෝ. එහෙම උතුම් සම්පූර්ණ එක්කනම් මයිනස් නේද? ඔය එහෙම සීන් එකක් වගේ එකක් කියලා හිතා ගන්නකො. කොහොම හරි දැන් එක Br එකක් මෙයාට සෙට් කරන්නයි ඕන. හරි. එක Br එකක් සෙට් කරගන්නයි ඕන. එක Br එකක් අයින් කරගන්න ඕනනේ. එහෙම උතුම් FeBr3 හැදෙන්නේ. එක Br එකක් අයින් කරන්න ඕන. ඊට අමතරව මෙයාගේ හයිඩ්‍රජන් H+ විදිහට අයින් වෙන්නේ නේ. හයිඩ්‍රජන් H+ විදිහට. එහෙනම් ඒ කාබන් හයිඩ්‍රජන් බන්ධනයේ තියෙන ඉලෙක්ට්‍රෝන දෙකම මේ කාබන් කාබන් බන්ධනයට දුන්නා නේද මෙයා හැදෙන්නේ. දීලා වෙලා මෙයා H+ විදිහට යනවා. එහෙම H+ විදිහට යනකොට මේකේ ඊට අමතරව මේ FeBr3 කියන උත්ප්‍රේරකය හැදෙන්න නැතුව. එහෙනම් මේකේ Br- එකක් අයින් කරලා දාන්න ඕන දැන්. මේ FeBr4- එකක් ඉන්නේ. Br- එකක් අයින් කරන්න. එහෙනම් මේක ඉඳන් මෙයාට ඊතලයක් අදින්න. එහෙම වුණොත් එimhe මේ H+ එකයි මේ Br- එකයි HBr අණුවක් හැදෙනවා. හරි. මෙතන කිසි ප්‍රශ්නයක් නැහැ. බ්‍රෝමෝ බෙන්සීන් හැදෙනවා. මෙතන ඩබල් බොන්ඩ් එක, මෙතන ඩබල් බොන්ඩ් එක, මෙතන ද්විත්වන්දනයක් හැදෙනවා. මෙතන Br එකේ ඉන්නවා. තව මෙයාගේ H+ එකයි මෙයාගේ Br- එකයි HBr එකේ ඉන්නවා. ඊට අමතරව FeBr3 හැදෙනවා. ඌ ඇඳලා පෙන්නන්න ඕනේ නෑ ලොකුවට. නිකන් අදින්න FeBr3 හැදෙනවා. හරි. ඕකනේ කතන්දරේ. දැන් Fe3+ වටේ Br- 4ක් ඉන්නවා කියලා හිතාන සම්පූර්ණ එකන රින එකක් දාන්නත් පුළුවන්. නැත්නම් මෙතෙන්ට රින එකක් දාන්න ඕන. කියන්නේ අවුලක් නැහැ. හරි. ඔහොම. දැන් ඕකනේ. ඔන්න බෙන්සින් බ්‍රෝමිනීකරණය. බ්‍රෝම් බෙන්සින් හැදෙන යාන්ත්‍රණය. ඊළඟට බෙන්සින් වල ඇන්ඩීන් වල සම්ප්‍රයුක්ත ව්‍යුහ දෙන්න හෝම සෙට් එකක් තියෙනවානේ. ඒ ටික බලමු. 8C වල දෙවෙනි කොටස. බෙන්සීන් සහ ඇන්ඩීන් වල සම්ප්‍රයුක්ත ව්‍යුහ අඳින්නලු. ඔව් බෙන්සින් ගත්තොත් එහෙනම් දැන් බෙන්සින් වල සම්ප්‍රයුක්ත ව්‍යුහ අඳින්න තියෙන මෙච්චරයිනේ. හරි. බෙන්සින් කියන්නේ කාබන් 6යි හයිඩ්‍රජන් 6යි. එතකොට එකක් කොහොම අදින්න පුළුවන්? එහෙම නැත්නම් මෙහෙම එක්කෙනෙක්.
මේකේ දිත්ත බන්ධන නැති තැන් වලට මෙතන දිත්ත බන්ධන දාලා අඳින්න. ඔහොමනේ. නිකන් ඕන එකක් ඇඳලා පෙන්නන්න. මෙහෙම සීන් යන්නේ තියෙන්නේ. කාබන් 6යි. ඔය හැම කාබන්ටම හයිඩ්‍රජන් එකක් ඉන්නවනේ. කාබන් වලට බන්ධන හතරක් තියෙනවා. කාබන් කියන්නේ 14 වෙනි කාණ්ඩ එක්ක එන්නේ. ඔන්න එකක් කර එකක් ඩබල් බොන්ඩ් දාලා ඒ වගේ දිත්ත බන්ධන මාරු කරලා තව එකක් ඇඳලා එහෙම එකක් තමයි අපිට සම්ප්‍රයුක්ත වෙන්නේ. ඒතර මේ දෙන්නගෙම කලවමක් තමයි බෙන්සීන් කියලා කියන්නේ. ඒක අපි උහුම මැදට රවුමක් දාලා ඉඳලා පෙන්නනවා. ඒක තමයි මේ 5 ඉලෙක්ට්‍රෝන මෙතනත් නෑ ඇත්තටම. ඒ කියන්නේ එක සම්ප්‍රයුක්ත වීමක 5 ඉලෙක්ට්‍රෝන මෙතන තියෙනවනේ. 5 බන්ධනේ මෙතන තියෙනවා. අනිත් එකනයි කාබන් කාබන් දිත්ත බන්ධනේ මෙතන 5 බන්ධනේ මෙතන තියෙනවා. ඇත්තටම ඉන්නේ 5 ඉලෙක්ට්‍රෝන චක්‍රීය ඉලෙක්ට්‍රෝන සංයුග්මනයක්. එහෙම තමයි අපි කියන්නේ. 5 ඉලෙක්ට්‍රෝන ඝනත්වයක් තියෙන. අන්න ඒක තමයි අපි මැද රවුමක් දාලා පෙන්නන්නේ. හරිනේ. ඒතර බෙන්සීන් වල සම්ප්‍රයුක්ත වීම ඇඳා. ඊපස්සේ ඇනිලීන් වල සම්ප්‍රයුක්ත වීම අඳින්නලු. ඒක වැඩක් නැහැ. ඇනිලීන් වල සම්ප්‍රයුක්ත වීම අඳින්න කියලා කියනවා. අර ඇනිලීන් ගත්තොත් එහෙම NH2 නේ. හයිඩ්‍රජන් දෙකක් ඉන්නවා. ඒක නම් එහෙම ලොකුවට පෙන්වන්න ඕනේ නැහැ නේ. මම හයිඩ්‍රජන් දෙක එකපාරට ඉඳලා දාන්නම්කො එහෙම. ඔහොම. ඔන්න ඇනිලීන්. දැන් මෙයාගේ සම්ප්‍රයුක්ත වීම අඳින්න කියලා කිව්වට පස්සේ ඇනිලීන් වල සම්ප්‍රයුක්ත වීම අඳින්න කිව්වට පස්සේ මේ ඇනිලීන් වල නයිට්‍රජන් මත තියෙන එකසර ඉලෙක්ට්‍රෝන යුගල බෙන්සීන්ට දායක කරන්න පුළුවන්. මේ නයිට්‍රජන් කාබන් බන්ධනයට දායක කරන්න පුළුවන්. දායක කළා මෙන්න එහෙම සම්ප්‍රයුක්ත වීම හදන්න පුළුවන් මේ. එහෙම වුණොත් මේක ඩබල් බොන්ඩ් එකක් වෙනවා. ඒකට NH2. දැන් මේ නයිට්‍රජන් වලට බන්ධන 4යිනේ. නයිට්‍රජන් වලට බන්ධන 4යි කියලා කියන්නේ නයිට්‍රජන් ප්ලස් වෙනවා. නයිට්‍රජන් වලට බන්ධන 4යි කියන්නේ නයිට්‍රජන් ප්ලස් වෙනවා. ඊට පස්සේ දැන් මෙතන මේ ද්විත්ව බන්ධනේ තිබ්බොත් මේ කාබන් වටේ බලන්න කාබන් කාබන් බන්ධන 2යි මේ බන්ධනය කාබන් කාබන් බන්ධන 3යි. මෙතන බන්ධක කාබන් වලට බන්ධන 5ක් වෙනවනේ. 5ක් තියාගන්න බෑ. හරි. ඒකින්ද මේ ඩබල් බොන්ඩ් එක කැඩලා යනවා. මේ ද්විත්ව බන්ධනේ කැඩලා යනවා. මේවා හැමමයි. මේ ද්විත්ව බන්ධනේ කැඩලා යනවා. කැඩලා ගිහලා ඉලෙක්ට්‍රෝන දෙක මේ කාබන් ගාවට එනවා. දැන් මේ කාබන් හිතින් අඳින්න මේ කාබන් බන්ධන 2යි. අපිට පේන්නේ නැති උනාට කාබන් හයිඩ්‍රජන් බන්ධනයක් තියෙනවා 3යි. හරිද? තව එතකොට මේ බන්ධන 3 ඉලෙක්ට්‍රෝන 3ක් මේ කාබන්ට අයිති. හරි? ඊට අමතරව මේ කාබන්ට තව එකසර ඉලෙක්ට්‍රෝන ගලක් ඉන්නවා. එතකොට මොකද වෙන්නේ? 5යිනේ. එහෙනම් මේ කාබන් මයිනස් වෙනවා. ඔහොම එකක් අඳින්න පුළුවන් නේ. ඊට පස්සේ මෙන්න මෙහෙම දැන් මේ කාබන් මයිනස් වෙලානේ තියෙන්නේ. හරි. එහෙනම් මෙන්න මේ ඉලෙක්ට්‍රෝන දෙක මේ කාබන් කාබන් බන්ධනයට දුන්නොත් එහෙම. ඒතර මෙහෙම තව සම්ප්‍රයුක්ත වීමක් අඳින්න පුළුවන් මට. තව එකක් අඳින්න පුළුවන්. ඩබල් බොන්ඩ් එකේ හැමමයි නයිට්‍රජන් ප්ලස් වෙලා තියෙන්නේ. දැන් මෙතන ඩබල් බොන්ඩ් එකක් එනවා. මෙතන දිත්ව බන්ධනේ හැමමයි. දැන් මේකට ඩබල් බොන්ඩ් එකක් ආවට පස්සේ මෙතෙන්ට ඔහොම බලන්න. අර දැන් මෙතන වෙච්ච සීන් එක මේ මෙන්න මෙතෙන්ට මේ කාබන්ට වෙනවා මේ කාබන් වලට බන්ධන 5ක් වෙනවා. එහෙම 5ක් තියාගන්න බෑ. හරි. ඒකින්ද මේ දිත්ත බන්ධනේ කැඩිලා යනවා. මෙන්න මේ ඩබල් බොන්ඩ් එක කැඩිලා යනවා. කැඩලා ගිහලා ඒ ඉලෙක්ට්‍රෝන දෙක මේ කාබන් පරමාණුවට දෙනවා. ඒ වුණොත් මේ කාබන් මයිනස් ඊට පස්සේ අපිට තව සම්ප්‍රයුක්ත වීමක් ගන්න හැකි මේ ඉලෙක්ට්‍රෝන යුගල. මෙන්න මේ ඉලෙක්ට්‍රෝන යුගල මේ කාබන් කාබන් බන්ධනයට දායක කරොත්. දැන් මේක රවුමට යන්නේ නැහැ. කලින් ආපස්සට යන්න එපා. හරි. ආපහු මේවා අදින්න යන්න එපා. අපිට සම්ප්‍රයුක්ත වෙන්නේ නැහැ. තොර මෙයා හරි එහෙම වුණොත් එහෙම මෙන්න මේ කාබන්ට කේස් එක ආයි ඒ කාබන් වලට බන්ධන 5ක් වෙනවා. එහෙම 5ක් වෙන්න බෑනේ. එහෙම කාබන් වලට බන්ධන 5ක් වෙන්න බෑ. ඒකින්ද මොකද වෙන්නේ? ඒ කාබන් පරමාණුවේ ඉලෙක්ට්‍රෝන දෙක කැඩලා යනවා මේ කාබන් පරමාණුවට හම්බෙනවා. එහෙම වුණොත් මේ කාබන් මයිනස් වෙනවා. හරි. මම මේ ඉතලා හරියට ඔක්කොම ඇඳේ නෑ. හරි. මම අදින්න ඕනේද? මෙතන නයිට්‍රජන් කාබන් ඩබල් බොන්ඩ් එකක් හැදෙනකොට මෙයා කැඩලා යනවා. මේ පරමාණු ඉලෙක්ට්‍රෝන මේ කාබන් කාබන් බන්ධන ඉලෙක්ට්‍රෝන ටික මේ කාබන් පරමාණුවට දෙනවා. ඊට මෙතන ඩබල් බොන්ඩ් එකක් කරනකොට මේ බන්ධනය කැඩලා යනවා. එයාගේ ඉලෙක්ට්‍රෝන ටික මේ කාබන් පරමාණුවට දෙනවා. මේ ආන්ත්‍රණය වගේ ඊතල ඇදලා පෙන්වන්න ඕනේ නෑ මේකේ. නිකන් ඇදලා දාන්න තියෙන්නේ. හරි. ඊට පස්සේ දැන් මේ හරි මේ එකසර ඉලෙක්ට්‍රෝන වල කාබන් කාබන් බන්ධනයට දුන්නොත් එහෙම මෙන්න මේ කාබන් වලට බන්ධන 5ක් වෙනවා. මෙහෙම ගන්න නේද?
එතකොට මෙහෙම එතකොට මේ කාබන් වලට බන්ධන 5ක් වෙනවලු. මේ කාබන් වලට බන්ධන 5ක් වෙනවා. ඒක හින්දා මේකේ ඩබල් බොන්ඩ් එක කැඩලා යනවා. මේ නයිට්‍රජන් ඉලෙක්ට්‍රෝන ටික. එහෙම වුණොත් ආයි මෙහෙම එක්කෙනෙක් හැදෙනවා. මේ මූයි දෙන්නෙක් මුන් දෙන්න දිහා බලන්න මේ. මුන් දෙන්න දෙන්නෙක්. NH2 කාණ්ඩයක් තිබ්බට මේ බෙන්සින් වල ඉලෙක්ට්‍රෝන දිත්ත බඳින තියෙන තැන් ටික වෙනස් වෙලා තින්නේ. හරි. ඔහොම අදින්න පුළුවන් නේ. සාදා ගැනීමට හරි. එහෙනම් එතකොට දැන් ඕකේ හරිනේ. අපි ඇඳා ඒකෙත් ඇන්ලින් වල සම්ප්‍රයුක්ත ව්‍යුහ ටික. බෙන්සීන් ඇන්ලින් වල සම්ප්‍රයුක්ත ව්‍යුහ ඇඳා හරි. මට ඇනිලීන් හි බෙන්සීන් වල නෂ්ටි ඇන්ලින් බෙන්සීන් නෂ්ටි අදේදීන් වෙන්නේ නැහැ නෙමෙයි තියෙන්නේ. ඇන්ලින් හි බෙන්සීන් නෂ්ටිය ඇන්ලින් හි බෙන්සීන් නෂ්ටිය ඉලෙක්ට්‍රෝෆිලික ආදේශ ප්‍රතික්‍රියා කෙරෙහි බෙන්සීන් වලට වඩා ප්‍රතික්‍රියාශීලී වන්නේ මන්දයි. ඉහත සම්ප්‍රයුක්ත ව්‍යුහ සලකමින් පැහැදිලි කරන්න. මේ සම්ප්‍රයුක්ත ව්‍යුහ ටික සලකලා පැහැදිලි කරන්න කියලා කියනවා. බෙන්සීන් ඇයි ඉලෙක්ට්‍රෝෆිලික ප්‍රතික්‍රියාවලට ප්‍රතික්‍රියාශීලී වෙන්නේ ඇයි කියලා අහනවා. හරි. يعني මේකනේ මේ බෙන්සීන්ට BR කාණ්ඩයක් සෙට් කරනවා නම් එහෙම ෆෙරික් බ්‍රොමයිඩ් එක උත්ප්‍රේරකයක් දාන්නත් ඕන. එහෙමනොත් තමයි BR කාණ්ඩයක් සෙට් වෙන්නේ. හැබැයි ඇනිලින් වලට ෆීනෝලුත් මේ වගේ. ඇනිලින් ෆීනෝල් වලට මොකද වෙන්නේ? නිකන් උත්ප්‍රේරක මුකුත් ඕනේ නැහැ. නිකම් BR to liquid දාපු ගමන් BR කාණ්ඩ තුනක්ම සෙට් වෙනවා. මේ ඕතෝ පැරාතැන් වලට සෙට් වෙන්නේ. මේ ඍණ වෙලා තියෙන ඕතෝ පැරාතැන් වලට සෙට් වෙනවා. හරි. ඉතින් ඉලෙක්ට්‍රෝෆිලික ආදේශ ප්‍රතික්‍රියාන දක්වන්නේ. ඒකට BR ප්ලස් කාණ්ඩයක් NH ප්ලස් වෙනවට. එන්න ලේසි අයියේ. මේ කාබන් ඍණ වෙලානේ තියෙන්නේ. ඍණ කාබන්ට ලේසියෙන් ආදේශ වෙනවා. ඒකද මේ ඕතෝ පැරාතැන් තුනටම BR වෙනවා. හරි. දැන් නයිට්‍රෝකරණේ වුණත් සාන්ද්‍ර නයිට්‍රික් එක සාන්ද්‍ර සල්ෆියුරික් දාන්න ඕනේ. සාන්ද්‍ර නයිට්‍රික් එක සාන්ද්‍ර සල්ෆියුරික් දැම්මලා අපි කරගන්න වැඩි. හරි. දැන් මේවට ඇනිලින් වලට ෆීනෝල් වලට වගේ තනුක නයිට්‍රික් දැම්මම වැඩේ වෙනවා. හරි. ඒ වගේ අර ප්‍රතික්‍රියාශීලීත්වය වැඩි වෙනවා මෙයාගේ. ඒ ඇයි කියලා අහන්නේ නේ. මන්දයි සම්ප්‍රයුක්ත ව්‍යුහ පෙන්නමින් පැහැදිලි කරන්න කියලා කියනවා. ඔව්. ඒතකොට කියන්න තියෙන මේකයි මේ පොයින්ට් වගේ ලියන්න තියෙන්නේ. තුන්වෙනි කොටසනේ. ලියන්න තියෙන්නේ බෙන්සීන් වල බෙන්සීන්ට සෑදිය හැකි සම්ප්‍රයුක්ත ව්‍යුහ වලදී අපි ගැඳලන තියෙන්නේ නේද? ඒක ඇඳපු හින්දා ඒවා යෝන්නේ උඩ ඇඳලානේ තියෙන්නේ. මෙහෙමයි කියන්න තියෙන්නේ. ඇනිලින් වල නයිට්‍රජන් මත තියෙන එකසර ඉලෙක්ට්‍රෝන යුගලක් ඉහත පරිදි කියන්නේ අපි අඳපු සම්ප්‍රයුක්ත ව්‍යුහ වල වගේ. හරිද? ඉහත පරිදි බෙන්සීන් වලට දායක කරමින් සම්ප්‍රයුක්ත ව්‍යුහ සෑදිය හැක හදනවා. එහිදී කියන්නේ ඉලෙක්ට්‍රෝන යුගලක් බෙන්සීන් වලට දායක කරනවා. හරි. දායක කළ සම්ප්‍රයුක්ත ව්‍යුහ හදන්න පුළුවන්. හරි. ඇනිලින් වල නයිට්‍රජන් මත තියෙන එකසර ඉලෙක්ට්‍රෝන යුගලක් බෙන්සීන් වලට දායක කළ සම්ප්‍රයුක්ත ව්‍යුහ හදන්න පුළුවන්. ඒක හින්දා බෙන්සීන් වලේ ඉලෙක්ට්‍රෝන ඝනත්වය වැඩි වෙනවා. හරි. ඉලෙක්ට්‍රෝන ඝනත්වය වැඩි වෙනවා. බෙන්සීන් වලේ ඉලෙක්ට්‍රෝන ඝනත්වය වැඩි වෙනවා. ඒතකොට බෙන්සීන් දක්වන ප්‍රතික්‍රියා જાතිය මොකද්ද? ඉලෙක්ට්‍රෝෆිලික ආදේශ ප්‍රතික්‍රියා. ඒ කියන්නේ ධන කාණ්ඩ සම්බන්ධ වෙන්නේ. ඉලෙක්ට්‍රෝන වලට කැමති කාණ්ඩ සම්බන්ධ වෙන්නේ. ඒතකොට බෙන්සීන් වල ඉලෙක්ට්‍රෝන ඝනත්වය වැඩි වෙනවා මොකද වෙන්නේ? ඉලෙක්ට්‍රෝෆිලික ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි වෙනවා. හරි. පැහැදිලිව ලියමු පොයින්ට් කීපයක් ලියමු. ලියන්න ඕනේ මෙහෙමයි. හරි. පළවෙනි එක මේ ඇනිලින් වල සම්ප්‍රයුක්ත ව්‍යුහ වගේ ව්‍යුහවලදී ඇනිලින් වල සම්ප්‍රයුක්ත ව්‍යුහවලදී නයිට්‍රජන් මත තියෙන එකසර ඉලෙක්ට්‍රෝන යුගලක්. නයිට්‍රජන් මත තියෙන එකසර මට මේ ලියන්න බෑ මෙහෙම නම් මොන්ඩිසෝරි වගේනේ බෝඩ් එකේ අකුරු ලියනවා කියන එක. හරි. නයිට්‍රජන් මත තියෙන එකසර ඉලෙක්ට්‍රෝන යුගලක් බෙන්සීන් වලට දායක කරමින් සම්ප්‍රයුක්ත ව්‍යුහ සෑදිය හැක. හරි. සම්ප්‍රයුක්ත ව්‍යුහ සෑදිය හැක. ඊට පස්සේ එවිට බෙන්සීන් වල ඉලෙක්ට්‍රෝන ඝනත්වය වැඩි වෙනවා. බෙන්සීන් වල ඉලෙක්ට්‍රෝන ඝනත්වය වැඩි වෙනවා. ඊළඟ පොයින්ට් එක බෙන්සීන් දක්වන ප්‍රතික්‍රියා જાතිය ඉලෙක්ට්‍රෝෆිලික ආදේශය. ඒ කියන්නේ බෙන්සීන්ට ආදේශ වෙන්නේ ධන කාණ්ඩනේ ඉලෙක්ට්‍රෝෆිලික ආදේශ ප්‍රතික්‍රියා තමයි බෙන්සීන් දක්වන්නේ ඒක. එතකොට බෙන්සීන් වල ඉලෙක්ට්‍රෝන ඝනත්වය වැඩි වෙනවා. එතකොට බෙන්සීන් දක්වන ඉලෙක්ට්‍රෝෆිලික ආදේශ ප්‍රතික්‍රියා එම නිසා බෙන්සීන් වල නෙමෙයි ඇනිලින් වලනේ. එම නිසා ඇනිලින් වල ප්‍රතික්‍රියාශීලීත්වයනේ. එම නිසා ඇනිලින් වල ප්‍රතික්‍රියාශීලීත්වය වැඩි. හරි. ඇනිලින් වල ප්‍රතික්‍රියාශීලීත්වය වැඩි නිකම් බෙන්සීන්ට වඩා. හරි. නිකම් බෙන්සීන්ට වඩා.
තව වඩාත් හොඳයි ඇන්ලින් වල සම්ප්‍රයුක්ත ව්‍යුහ මගින් නයිට්‍රජන් මත එකසල ඉලෙක්ට්‍රෝන උගලා බෙන්සින් වලට දායක කළ හැක. නමුත් බෙන්සින් වලට බෑ. දැන් මේ සංසන්දනයන්නේ අහන්නේ. නමුත් බෙන්සින් වලට එසේ කළ නොහැක කියලා ලියන්න. එහෙම කරන්නේ නැහැ. හරි. ඒක ලියවන වඩාත් හොඳයි. ඔය පොයින්ට් 4ක් දැන් ලියලා තියෙනවා. ඔහොම ලියුවොත් එහෙම සම්පූර්ණ ලකුණු හම්බෙනවා. ඊට පස්සේ ඇන්ලින් බ්‍රෝමීන් සමග ප්‍රතික්‍රියා කළ විට සෑදෙන ඵලයේ ව්‍යුහය අඳින්න කියලා කියනවා. හතරවෙනි එක ඇන්ලින් බ්‍රෝමීන් සමග ප්‍රතික්‍රියා කළ විට. ඒක මම කලින් කිව්වේ. ඇනිලීන් වල මේ ප්‍රතික්‍රියාශීලීත්වය වැඩි හින්දා එයාට උත්ප්‍රේරක මුකුත් ඕනේ නැහැ. නිකම් Br2 ලික්විඩ් දැම්මොත් එහෙම එයාගේ ඕතෝපැරා තැන් වලට Br කාණ්ඩ 3ක් සෙට් වෙනවා. එයාගේ ඕතෝපැරා තැන් වලට Br කාණ්ඩ 3ක් සෙට් වෙනවා. මේ රින වෙලා තියෙන තැන් මේ ඒවට Br කාණ්ඩ 3ක්ම සෙට් වෙනවා. මේක විතරයි අපෙන් අහන්නේ. ඔය වගේම තමයි ඉතින් ෆීනෝලුත් ඔය සීන් එකමයි. හරි. ඔය වගේම ඔක්සිජන් මත තියෙන ඉලෙක්ට්‍රෝන බෙන්සින් වලට දායක කළා. බෙන්සින් වල ඉලෙක්ට්‍රෝන ඝනත්වය වැඩි කළා. ප්‍රතික්‍රියාශීලීත්වය වැඩි වෙන හින්දා. නිකම් Br2 ලික්විඩ් දැම්මොත් එහෙම ඔය වගේම Br කාණ්ඩ 3ක් හම්බෙන්න පුළුවන්. අපි මේක ෆීනෝල් ඇන්ලින් හඳුනගන්න පරීක්ෂණයක් විදිහට පාවිච්චි කරනවා. Br කාණ්ඩ 3ක් හම්බෙනවා. මේක ඇවිල්ලා සුදු අවක්ෂේප මේවා. මේ දෙක මෙහිමයි. සුදු අවක්ෂේපයක් හම්බෙනවා. ඒ කියන්නේ ෆීනෝල් වලට හරි ඇන්ලින් වලට හරි උත්ප්‍රේරක මුකුත් නැතුව නිකම් Br2 ලික්විඩ් දැම්මම පස්සේ සුදු අවක්ෂේප හම්බෙනවා. පරීක්ෂණයක් විදිහට පාවිච්චි කරන්න පුළුවන් ඇන්ලින් ෆීනෝල් අඳුර ගන්න. හරි. එහෙනම් ඔතනින් 2024 ගාන ඉවර වෙනවා. හරි. 2025 පේපර් මුකුත් ඇවිල්ලා නැහැ නේ. මාසයක් විතර දිනවා විභාගෙ. මේ හරි එහෙනම්. ජය වේවා එහෙනම්. ඔච්චරයි. කල්පයක් ගියත් විකල්පයක් නොමැත කෙමිස්ට්‍රි නම් කල්ප විදුරංග